උසස් පෙළ ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය හදාරන අපේ දරුවන්ට නම කියපු සැනින් බොහොම ආදරෙන් සිහිපත් වෙන නමක් තමයි ලක්ෂිත කියන්නේ. ලක්ෂිත රත්නායක වෘතුමෙක් විදිහට දරුවන් එක්ක බොහොම සමීපව කටයුතු කරන කෙනෙක් ඔබ. අද onlineaccounting.lk මේ ආයතනයෙන් පවත්වපු මේ වර්ණ ප්‍රදානයට ඔබේ දරුවනුත් බොහොමයක් සහභාගීලා හිටියා සහ ජයග්‍රහණ ලැබුණා. මොකද හිතෙන්නේ? ඇතරම මේ ප්‍රොෆෙෂනල් එඩියුකේෂන් ගත්තම අපිට මුලින්ම මතක් වෙන නමක් තමයි onlineaccounting.lk. ඉතින් අපි A level ඉවර වෙච්ච ගමන් 2024 දරුවෝ ටිකත් ඇත්තටම මේ A level වලින් පස්සේ ගොඩක් අය අපි අහනවා මොකක්ද අපි A level වලින් පස්සේ කරන්නේ, කොහොමද මේ වෘත්තීය සුදුසුකමක් ගන්න කියන එක ගැන. ඉතින් එතනදී අපි ගොඩක් වෙලාවට රෙකමන්ඩ් කරන දෙයක් තමයි සාමාන්‍ය යුනිවර්සිටි එක පටන් ගන්න අවුරුද්දක වගේ කාලයක් තියෙනවා. ඒ කාලය ඇතුලේ මොකක් හරි ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එකක් කරන්න කියන එක. ඉතින් CA, ACCA, SIMA ඔය වගේ මොකක් හරි අපි වෘත්තීය සුදුසුකමක් අනිවාර්යෙන් ළමයෙක් කරන්න ඕනේ කියන එක තමයි මගේ අදහස. මොකද මම accounting තමයි මම උගන්වන විෂයත්. ඒත් එක්ක ඔන්ලයින් accounting එක මේ පැත්තෙන් ගත්තාම ඒ උපරිම ළමයෙක්ට වෙන්න පුළුවන් ඒ ගුණාත්මක අධ්‍යාපන අපි බලාපොරොත්තු වෙන ලෙවල් එකට ඇත්තරම මේ ළමයින්ට ඒ දේ උපරිමයෙන් කරන ආයතනයක්. ඉතින් ඒක හින්දා අපි මේ ළමයි අද මේ විදිහට මෙතන සතුටින් මේ වෝඩින් සර්මණ එකේ දකිද්දී ඇත්තටම ලොකු සතුටක් දැනෙන්නේ. බොහොමත්ම ස්තුතියි. අපි ඉදිරියේදී මේ වගේ වැඩසටහන් වලින් නැවතත් මුණ ගැහෙමු. ස්තුතියි.